සීගිරි කැටපත් පවුරේ කොණ්ඩා කට්ටෙන් අකුරු ලියූ තරුණිය ලබන 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තඹුල්ල දිසා විනිසුරු නිලන්ත විමලරත්න මහතා අද නියෝග කළා. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අවිස්සාවේල ප්‍රදේශයේ පදිංචි මුත්තු කුමාරි නිරංජලා නැමැති 21 හැවිරිදි තරුණියක්. මෙම සැකකාරිය සිය කොණ්ඩා කටුවෙන් සීගිරි කැටපත් පවුරේ ඉංග්‍රීසි අකුරු 6ක් ලියා ඇති බවට පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. අවිස්සාවේල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසක් සීගිරි නැරඹීම සඳහා ගොස් තිබූ බවත් ඔවුන් අතර සිටි මෙම සැකකාර තරුණිය තම හිසේ ගසාගෙන සිටි කොණ්ඩා කටුවක් ගෙන සීගිරි කැටපත් පවුරේ අක්ෂර ලියනු දැක ඇති පුරාවිද්‍යා ආරක්ෂක නිලධාරීන් ඇයව භාරයට ගෙන තිබූ බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. මෙම ස්ථානීය කැටපත් පවුරේ ඇති වැදගත්කම සහ එයින් ස්පර්ශ කිරීම, අකුරු ලිවීම සහ හානි කිරීම තහනම් බව භාෂා ත්‍රිත්වයෙන්ම දැනුවත් කොට තිබියදීත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් අභාග්‍යයක් බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණා. සීගිරි පොලිසියේ පොලිස් සැරයන් එච්.එම්.එස්. ඒරස් සහ කාන්තා පොලිස් කොස්තාපල් කුමාරිය නිලධාරීන් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළා.